මම පවිත්‍රලා ගෙදර ගියා. අයියා ඒකලගේ ගෙදර ගියේ? නිකම් බොරුවට කෑ ගහන්න එපා එඩ්වඩ්. ඔයාට මෙච්චර කියලා තේරෙන්නේ නැද්ද? රුසුලට මීට වඩා හොඳ කෙල්ලෙක් කසාද බඳලා දෙන්න පුළුවන් ද අරගෙන් බේරිලා. පවිත්‍රා දුප්පත් වුණා ඉගෙන ගත්ත කෙල්ලෙක්. දැන් අපිට තියෙන්නේ කොහොම හරි මේ දෙන්න කසාද බඳලා දීලා ඉක්මනට ක්‍රීසි ගාවට යවන එකයි. ඒතර නිම්මි? ඒකනේ මං කියන්නේ. මේ දෙන්න යනවා නිම්මිවත් අපිට යවන්න පුළුවන් නේ. සුදමාරි ඔයා හිතන්නේ මේ රට යනවා කියන එක මේ අනුරාධපුරේ පොළොන්නරු යනවා වගේ වැඩක් කියලාද? දෙන්නෙක්ව කැම්පස් එකට යවන්නයි තුන් දෙනෙක්ව රට යවන්නයි ලක්ෂ කීයක් ඕනේ කියලා tú විශ්වාස කරන්නේ? හා? නෑ ඉතින් එඩ්වඩ් මං කියන්නේ මේ තියෙන එකක් උගස් කරලා හරි මේ දෙන්නව යවන එකයි හොඳ. මේගොල්ලෝ මෙහි ඉඳලා අමාරු වෙටනොත් මේ දේපල වලින් අපිට ඇති වැඩේ මොකද්ද? මේගොල්ලන්ගේ දේවල් මේවා. ඒගොල්ලන් පුළුවන් කවදා හරි ඉගෙනගෙන මේවා බේර ගන්න. එහෙම නේද? දැන් ඔය කෙල්ල කැමතිද රුසිරුව කසාද බඳින්න? මන් දන්නේ. මට තේරෙන්නේ නැහැ. මට හිතෙනවා මම හුඟක් කල් ඉඳලා රුසිරුවට ආදරය කළා කියලා. ඒත් මට යකින විශ්වාසයක් තිබුණේ. මන් දන්නවා රුසිරුවට ගොඩාක් ගෑල්ලම හිටියා කියලා. ඔය අපි දෙන්නම දන්නවනේ. කියන්න මම මොනවද කරන්න ඕන? අල්ලන්න බැරි අත්ත කෙල්ලෙන්න කියලා මම අමාරු වැටෙන්න හදන්නේ නිම්මි. ඒව කතා කරන්නේ නැත්තේ. දැන් ඉතින් අපේ අයියා තිසරණ මට ගොඩාක් ආදරේ. මන් දන්නවා. ඔයාගේ අයියා වගේ කෙනෙක්ට මං වගේ කෙනෙක් කොහෙත්ම සුදුසු නැහැ. මං කරන්නේ වැරද්දක් නම් මට කියන්න. කවුරු කැමති වුණත් ඔයා අකමැති නම් මම මේක ඉතින් අත්හැරලා දානවා. සිදුනා ගමගේ පවිත්‍රා සුදේහිනි වන මම සිදුනා ගමගේ පවිත්‍රා සුදේහිනි වන මම අද පටන් දෙහෙරගොඩ ආරච්චිලාගේ රුසිරු දෙහෙරගොඩ යන අය දෙහෙරගොඩ ආරච්චිලාගේ රුසිරු දෙහෙරගොඩ යන අය මාගේ නීති අනුකූල ස්වාමියා ලෙස බාර ගන්නා බවට මෙහි සිටින සියලු දෙනා සාක්ෂි වන මෙන් ඉල්ලමි. ඊළඟට දෙහෙරගොඩ ආරච්චිලාගේ රුසිරු දෙහෙරගොඩ වන මම අද පටන් සෙදුනා ගමගේ පවිත්‍රා සුදේහිනි යන අය මාගේ නීති අනුකූල භාර්යාව ලෙස බාර ගන්නා බවට මේ සිටින සියලු දෙනා සාක්ෂි වන ලෙස ඉල්ලමි.
ඔයා මාව තාම සැක කරනවද නිම්මි? මොකද මේ? හොඳ මෙයාලා ගෙදරටම එනවනේ. ඉතින් මොකටද දන්නන්නේ? ඒක තමයි ගෑනු ගතිය. රොසිරෝ අපි මේ ලන්ච් එක මේ ළඟ හෝටලයක ලෑස්ති කරලා තියෙන්නේ. අපේ මේ පුතා කැමති නෑනේ ලොකුට වෙඩින්ස් ගන්නවට. ඕකනේ ප්‍රශ්නේ. ඉතින් මේගොල්ලෝම සූදානම් කරගත්තු වෙව්වනේ. ඈ? අනිත් එක ඒගොල්ලන්ගේ බහටත් අපි කන් දෙන්න බෑ. ඒක තමයි වෙලා තියෙන්නේ දැන්. ඉතින් එන්නකො. මේ පහුගිය දවස්වල අපි මේ ගැන කතා කරන්න ලැබුවා. ඉතින් අපිට ඒක කරේ වැඩි එළිය ඇවිදින්න යන්න එපා. හෝටලේ ඇතුළට මෙලා ඉන්න. තේරෙනවද? අපි ගෙදර එන්න දවසට උනත් සාමාන්‍ය ඇඳුමක් ඇඳලා සාමාන්‍ය විදිහට එන්න. තේරෙනවද? පස්සේ උනත් පවිත්‍ර නිම්මිගේ යාළුකමට අපේ ගෙදර ඉන්න බව අඟවන්න ඕනේ. යාළුවන්ටවත් කියන්න එපා කසාද බැන්දා කියලා. පොතේ ඔය දෙන්න රටින් පිට වෙනකල් නදීකට මේක ආරංචි නොවි අපි තියාගන්න ඕනේ. තේරෙනවද? ඔව්. ඒ ළමයා එහි ආව දවසේ මම දැනගත්තා උඹලා අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඒත් ඇයි උඹ මේ වගේ හිතුවක්කාර තීරණයක් ගත්තේ? හරියට මයිත් එක්ක තරහෙන් වගේ. උඹ මයිත් එක්ක තරහද? මම අම්මා එක්ක තරහ නෑ අම්මේ. ඒත් මට කාත් කවුරුත් නැහැ කියලා හිතුණා. මං තනි වෙලානේ. මට ඉන්නවත් නැහැ. මගේ රත්තරනේ මම උඹේ අම්මා නෙමෙයි. අයියෝ මම කතා කරන්නේ. අපි යමු අම්මේ. දැන් මම කතා කරලා වැඩක් නෑනේ. අරගොල්ලෝ බලාගෙන ඉන්න.